කෙල්ලෝ යාළු වෙනවා. ඉතින් කොල්ලා කෙල්ලට වටිනාකමක් දුන්නේ නැත්තම් ඒ කෙල්ල නිකන් අල්ලේ නටව තමන්ගේ ඕන එපාකම් කෙල්ලකින් ඉෂ්ට කරගනි. හේතුව තමන් යාළු වුණ කෙල්ලට වටිනාකමක් දීලා නැහැ. අර පෝරුවේ නං බඳිනවම කියන්නකෝ. පෝරුවේ නංවලා ගෙදෙට්ට වටිනා කෙල්ලෙක් ගෙන්නගෙන එන්න ඕන කියන හිතේ අදහසක් නැහැ. ඒ වටිනාකම මුලින්ම නැසනවා. කෙල්ලටත් මං වටිනා කෙල්ලෙක් විදියට ගෙදරකට යන්න ඕන කියන අදහසක් නැහැ. තමන්ගේ ජීවිතේ වටිනාකමක් කෙල්ලෙකුට දෙනවා කියලා කෙල්ලෙක් විශ්වාස කරන්න ඕන. ඒකටයි අම්මලා ඔයාලව පරිස්සම් කරන්නේ. මොන්ඩිසෝරි යද්දීන් පිටිපස්සෙන් යන්නේ, ඉස්කෝලවල යද්දීන් පිටිපස්සෙන් යන්නේ. මට ළඟදීන් හිතනවා මම රෑක බණක් කියලා යනකොට පාර දෙපැත්තේ වාහන නවත්තලා, ත්‍රිවිල් නවත්තලා මිනිස්සු හිටගෙන මේ අම්මලා එක දිගට ඉන්නවා. මං ඒත් ඇහුවා අපේ පුතාගෙන් මේ පුතේ මේ මොකක් හරි මගුල් ගෙදරක්වත්ද උත්සවයක්ද මල ගෙදරක්ද කියලා කියනකොටම වහනස්සෙන් පේනවා එහා පැත්තේ ටියුෂන් පන්තිය. පුතා කිව්වා සායනාසේ ටියුෂන් පන්තිය. මේ රෑ 10ක් පහුවෙලා මං කල්පනා කළා පුතේ මං කිව්වා පුතා අපි ඉපදුනේ හොඳ කාලයක. මවුට වද දුන්නේ නැහැ. පියාට වද දුන්නේ නැහැ. අරුන් ඉගෙන ගන්නවා මේ මිනිස්සු පැය ගානක් පාරේ හිටගෙන ඉන්නවා. කොච්චර මේ මිනිස්සු එක වදයක් කියලා හිතන්නේ මං වෙන පැත්තක් ගැන මේ කියන්නේ. ඇයි අම්මලා ওই කෙල්ලෝ ටික පරිස්සම් කරගන්න ඔය හිටගෙන ඉන්නේ පැය ගානක්? කෙල්ලගේ වටිනාකම රකින්න චරිතය රකින්න. ඔච්චර අම්මලා එතකොට එක දවසට පැය දෙක ගානේ ඔයම අවුරුද්දක් දෙකක් විතර අම්මලා ඔයාලා වෙනුවෙන් කැප කරන උඹලා මේ වටිනාකම නසා ගන්න තප්පරෙන් නසා ගන්න. ඉතින් කල්පනා කරා මොලයක් කියන එකක් වෙහෙසවපල්ලා. නිකන් හිතන්න මේක. කෙල්ලන්ගේ වටිනාකම තේරුම් ගන්න. ඒ කෙල්ලත් එක්ක යාළුවන කොල්ලා දැනගන්න මේ කෙල්ල වටිනා කෙල්ලෙක් කියලා. ඒ කෙල්ලගේ වටිනාකමට හානි කරන්න හොඳ. ඉතින් ඒකයි මේ සමාජයේම තියෙන්නේ වටිනාකමට